ලංකාවට යන ෆ්ලයිට්ස් ඔක්කොම බුක් කරලා තියෙන ෆ්ලයිට්ස් ඔක්කොම කැන්සල් කරන්න ඕන මොකද පෝට් එක වහලා. Okay okay. මේවත් දැන් ගොඩාක් ස්ට්‍රික්ට්. See you, sir. See you. Take care. Nice meeting you. Thank you. Thank you. ජපාන් වලින් පිටත් වෙනවා දැන්. අපි ඉතින් ජපාන් වල මත්ස්යාම වලින් පිටත් වෙනවා කොරියා යන්න. තව පැය 20කින් අපි කොරියා වල උල්සන් වලට යනවා. පැය 20ක් වගේ කාලයක් ඇතුළත. තමයි ජපාන් වල අපි ස්ටේ එකදී අපි ඉන්න මත්ස්යාම මේක මම හිතන අයිලන්ඩ් එකක්. ඉතින් කොහොමද අපි එළියට යන්න ඕනේ නැහැ. අපිට ඔඩිට්ස් තිබ්බා. කොහොමද ඒවා ඉවරදී ඉතින් හවස් වුණා. ඒ හින්දා අර රවුමත් ගන්න යන්න බැරුව ගියා. Again, you're going home? No home. I thought you're staying until scrapyard. Oh man, already 4 months. I wish I could give you up, but you're my new favorite drug. Enter into my blood, run with my toxic love. Look how you make me happy. You take a hold of me. You take a hold of me. I think South Korea පේනවා. අපි ඉන්න උල්සන්. කොහමරි පැය 20ක ගමනකින් අපි ආ උල්සන් වලට. ජපාන් වල මත්ස්යාම ඉඳලා සවුත් කොරියාව උල්සන් වලට ආවා. ආවට අපි ෆ්ලයිට්ස් ලංකාවට යන ෆ්ලයිට්ස් ඔක්කොම බුක් කරලා තිබ්බේ. කොහොමද වෙන මොකද සාර වැඩි ගොඩක්. ඒ හින්දා අපේ ෆ්ලයිට්ස් ඔක්කොම කැන්සල් කරන්න ඕන මොකද පෝට් එක වහලා. ඉතින් මේ වගේ සිද්ධි සාමාන්‍ය නැවුල් ඉදි වෙනවා. ගොඩක් මේ ටැංකර්ස් වල අපි ඉන්න ඔයිල් කෙමිකල් වගේ දේවල් කියන ටැංකර්ස් වල පෝට් එක ඇතුළට යන්න බැරුව වෙසල් එකේ ෂෙඩියුල් වෙනස් වෙන අවස්ථා අනන්තවත් වෙනවා. මේ පාරත් තුනේ එහෙම වැඩක්. ඉතින් කොහොම හරි ඒකෙන් බහින එක දැනට පෝස්ට්පෝන් වෙලා තියෙන. දැන් එක පාරක් ලංකාවට යන්න හිටියේ ඊයේ. ඒ ටිකට්ස් ඔක්කොම කැන්සල් කරලා දැන් බුක් කරලා තියෙනවා ආයි හෙට රැට. ඒකත් මොනවා වේද කියන්න බෑ. මොකද පෝට් එක තම වහලා මම හිතන තව දවස් දෙකක් විතර යයි පෝට් එක අරින්න. ෂුවර් නෑ ඇන්කරේජ් එකට යන්න හම්බුනොත් අපිට ඉතින් බෑ ගන්න පුළුවන් වෙයි. නැත්නම් තව දවස් දෙකක් විතර නැවේ හිර වෙලා ඉන්න වෙනවා බහින්න. ඉතින් බලමු කොහොමද බහින එක වෙන්න කියලා ඉස්සරහට එකතු වෙන බ්ලොග් එකත් එක මේ ද ට්‍රැවලිං මැරින නැවේ ඉඳලා ගෙදරන් බ්ලොග් එක තමයි ඔයගොල්ලන්ට අද අරගෙන එන්නේ. දැන් අපි ඉන්න තැන ඇත්තටම අපිට අපි මේකට අපි නිකන් වතුරේ පායි පාව ඉන්නේ නැව වෙලාවකට එක එක පිට කරලා දිනවා එහෙම වුණා ඉන්නේ ස්ටාර්ට් කරලා ඒ පොසිෂන් එක මේන්ටේන් කරන අවස්ථාවක් තමයි ඒකට ඉන්නේ ඇන්කර් කරන්න බෑ මොකද මුහුදේ ගැඹුර වැඩි ඇන්කර් කරන ඒරියකට යන්න බෑ පෝට් එක වල නිසා ඒගොල්ලන්ගේ රිසල්ට් තමයි මේ කොරියාව වලින් දැන් අපි පෝට් එක ඇතුළට ආවා රිලීව් ඇවිල්ලා ඉන්නේ ඉතින් මෙහෙන් දැන් බයිනවා ඒක ඇච්චරම සැරයි කොහොම හරි පෝට් එක ඇතුළට නව ගත්තා දැන් ඇන්කර් කරා දැන් තව ටිකකින් බහලා යනවා තව පැක් වගේ දෙන්නේ රෙඩි වෙලා දැන් යන්න ඕන බෑග්ස් ටික යවන්න යන්නේ බෝට් එකට බෑග්ස් ටික යවලා ඊළඟට බහිනවා අපි
ගමනේ මූදේ කොහොමද සැර කියලා ඉතින් කොහොමරි අමාරුවෙන් පඩිපෙළදී බෝට් එකට ආවා. ගමන ඇවිදලා එන්න දින පහලට. Wait. Okay. Careful. Hold. මෙතනින් බෑග්ස් ගන්න ගියට බෑග්ස් ගන්න විදියක් නැහැ. මේ බෝට් එක එතනට ගන්න විදියක් නැහැ. මුළු දෙච්චර සැරයි. Custom immigration. Immigration. Johan si Tonton din. Kabina lang nyo palagi. Sa iba kami, hindi lumabas na sa kabina. No, only Filipino. Yeah. After you take, I'll put it back. Busan airport එකට ආව international. මෙතනින් Philippine කට්ටිය මෙතනින් බහිනවා. ආයි තව එක්කෙනෙක් අපි යනවා domestic එකට.
ඩොමස්ටික් එයාපෝට් එකේ ඉන්නේ. දැන් මෙතනින් තියෙන පැයක ඩොමස්ටික් ෆ්ලයිට් එකක් බුසාන් ඉඳලා ඉන්චොන් යන්න. පොඩි ඩිනර් එකක් ගත්තා. ඒජන්ට්ම ඩිනර් එකක් අරේන්ජ් කරලා තිබ්බා. ඉතින් එයාපෝට් එකට ඇවිල්ලා පොඩි ඩිනර් එකක් අරගෙන දැන් ඉන්නවා ගේට් එක ළඟ. ඊළඟ දැන් මේ පාර යන්න තියෙන්නේ අපි නැවෙන් බැස්සේ උල්සාන් වල ඇන්කරේජ් එකෙන්. දැක්කනේ මූද කොච්චර සැරද කියලා. ඉතින් ඔය මූද සැර නිසා තමයි අපිට බෝට් එක ඇතුළට එන්න පරක් වුණේ. ඉතින් අදත් දවල් වෙද්දී මූද ගොඩක් සැර වුණා. ඉතින් හරි අමාරුවෙන් බෝට් එකට කට්ටිය මාරු වුණා නැවේ ඉඳලා. ඒ වගේම අමාරුවෙන් අපි බෑග්ස් ටිකත් කොහොම හරි නැවට අරගත්තා. ඊට පස්සේ අපි පෝට් එකට ආවා. ඇවිල්ලා එතන කස්ටම් ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා අපි පැය එකමාරක් විතර වගේ ඩ්‍රයිව් එකක් තිබ්බා අපිට උල්සාන් ඉඳලා බුසාන් වල එයාපෝට් එකට එන්න. ඇවිල්ලා පිලිපින් කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් බැස්ස. මමයි ඔබ එක්කෙනෙකුයි අපි දෙන්න ඉන්නේ ඩොමස්ටික් එයාපෝට් එක. අපිට දෙන ඩොමස්ටික් ෆ්ලයිට් එකක් මෙහෙ ඉඳලා යන්න ගිම්පෝ තියෙන මේගොල්ලන්ගේ සෝල් අගනුවර. ඉතින් එහෙන් ගිහිල්ලා එහෙ පැය 12ක් විතර ඉඳලා තියෙනවා. ඉඳලා තමයි හෙට මට ෆ්ලයිට් එක දෙන්නේ. මෙහෙන් දවල්ට ශ්‍රී ලංකන් එයාලයින්ස් ඩිරෙක්ට් ෆ්ලයිට් එකක්. ඒක ඇත්තටම හොඳයි ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් හම්බෙච්ච එක. පැය 8යි කෙලින්ම එක ෆ්ලයිට් එක ලංකාවේ. ඉතින් කලාතුරෙන් තමයි එහෙම හම්බෙන්නේ. මොකද මම නැවට එද්දිත් ආවේ මේ පාර කොරියාව වලින්. ඒ වෙලාවේ ට්‍රාන්සිට් තිබ්බා සිංගප්පූල. ඒ බ්ලොග් එක බලපු කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ දන්නවා ට්‍රාන්සිට් එකේදී ඩිලේ වුණා. ඒ හින්දා සිංගප්පූලේ පැය 6ක්ද පැය 8ක්ද මන්ද ඉන්න වුණා. ඉතින් මේ පාර එහෙම මොකද රස්තියද එකම දේ. ඉතින් පැය 12ක් වගේ ඉන්න තියෙනවා ආසන්න කොරියාව වල සෝල් වල. ඉතින් ඒ වෙලාවට මම හිතනවා දැන් මම ඒ බැස්සම ඒජන්ට් ඇවිල්ලා ඉඳී එයා හොටෙල් එකක් අරේන්ජ් කරයි කියලා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඒක දෙලෙන වීඩියෝ එකත් එක අද ගේන්නේ ට්‍රැවලින් මැරෙන නැවේ ඉඳලා ලංකාවට යන වීඩියෝ එක. ස්පෙෂලි කීප දෙනෙක් ඉල්ලුවා එහෙම වීඩියෝ එකකුත් ගේන්න කියලා. ඒක තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට අරගෙන එන්නේ. Thank you. Have a good night. Thank you. Korea wala plan කරා ගිම්බෝ. මම හිතුවා ගිම්බෝ එයාපෝට් එකේ. 성함을 반드시 확인하여 주시기 바랍니다. 감사합니다. දැන් යනවා හොටෙල් එකට. හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. අතරමැද නවතැන් වලට ආවා. ශ්‍රී ලංකන් ෆ්ලයිට් එක තියෙන හෙට දවල් 12යි ගානකට තියෙන. ඒවන්ට ඉතින් 8 වෙනි දිනකෝ පික් කරගෙන යන්න ඒජන්ට්. එහෙනම් දැන් හොටෙල් එකට ආවා. පැය 6ක් විතර දෙනවා රෙස්ට් කරන්න. දැන් 12යි වෙලාව. බ්‍රෙක්ෆාස්ට් එක හොටෙල් එකේ අරගෙන හෙට උදේ යන්න ඕන. ඉතින් එහෙනම් පොඩි රෙස්ට් එකක් ගමු. හිතන අපිට එළියට ගිහින් ඉන්න. මොකද 7-11 එකක තාම මොකක් කරේ ස්ටෝර් එකක් ඕපන් කරලා තිබ්බා. පොඩි වොක් එකක් දාලා ආවන හරි වගේ. විනාඩි 10ක් 15ක් ඊට පස්සේ නිදාගමු. පැහැදෝලහට තමයි එළියට යන්නේ කොරියාව වල. එදී පරක් වුණා ෆ්ලයිට් එකක් ඩිලේ වුණා. ඉතින් එයාපෝට් එකේ කිම්බ එයාපෝට් එකේ ඉඳලා ලොකු දුරක් තිබ්බා. අපි ඉන්නේ හොටෙල් එකට. පිටිපස්සේ පේන්නේ නේ. ඉස්සරහට පේන්නේ පිටිපස්සේ එක තමයි හොටෙල් එක. ඔය තියෙන එක තමයි හොටෙල් එක. නම මොකද්ද බැලුවෙත් නෑ. කොරියන් වලින් තියෙන උඩ. ඊළඟට
මොකද්ද ඕපන් කරලා තියෙන ස්ටෝර් එක කියලා. ඉතින් මෙතන මොකක්ද ඕපන් කරලා තියෙනකෝ. පොඩි ස්ටෝර් එකක්. CEO එකක්. nice to see you. අනිත් ඒවා ඔක්කොම බහලා. Rivera Varium. මම තමයි අදින්න හොටෙල් එක. කොරියන් නූඩල්ස් එකක් අරගෙන ආවා. පින වලට. එහෙනම් ඔයගොල්ලන් හෙට හම්බෙන්න. දැන් මේක කාලා නිදා ගන්න ඕනේ කුඩාශ එකක් දාලා. හෙට හම්බෙමු. ඉතුරු ටිකත් එක vlog එකේ. ජපාන් කොරියා වලට ආව තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඒගොල්ලෝ කන්නේ නූඩල්ස් නැත්නම් බත් කන්නේ ඔක්කොම චොප්ස්ටික්ස් වලින්නේ. ඒක අපිට හරියන්නේ නැහැ. මම නූඩල්ස් එකක් කලිතෙන්නේ මම ගිහලා ගත්තා. බඩගිනින්ද කොහමද ඒක කන්න ඉතින් චොප්ස්ටික්ස් තමයි ඒකට හම්බුනේ. මේකෙන් කනවා කියන්නේ ඉතින් අද මේක කාලි ඉවර ගන්න හම්බෙන්නේ නැහැ. කොරියා වල ප්‍රශ්නේ තියෙනවා තමයි මෙන්න මේ ටූල් එක අරන් තියන් ඉන්නේ. මේක දැන් අවුරුදු කීපයක් මගේ ළඟ තියෙනවා මේ කැම්පින් වලට අපි පාවිච්චි කරන ටූල් එකක්. මේක තියෙනවා ඉතින් හැන්දයි මේ ගෑරපොය තියෙන නිසා. මෙහි එද්දි මේක තියෙන එක මාර වටිනවා. මොකද මේගොල්ලෝ ඇත්තටම ගොඩක් තැන්වල ගෑරපොත් නැහැ. ඒගොල්ලෝ දෙන චොප්ස්ටික්ස්. ඉතින් මේක අපි ගාව තියන් ඉන්නවා. ඉතින් මේක වටිනවා. මෙහි කොරියා ජපාන් වගේ රටවල් වල චයිනා කොරියා ජපාන් චයිනා වගේ රටවල් වල සංචාරය කරද්දී good morning guys breakfast time පැය 4-5 නිදාගත්තා දැන් breakfast අරන් 8 වෙද්දි ready වෙන්න ඕන ඒජන්ට් එනවා පික් කරන්න ලංකාවට යන flight එක අල්ලගන්න යන්න තියෙන්නේ wish I could give you up, but you're my new favorite drug. Enter into my blood, run with my toxic love. Look how you make me happy. ඔතන තමයි අයියා ගිය shop එක තියෙන්නේ. good morning කට්ටියටම කොරියාව වල ඉන්නේ. දැන් ඊළඟ ෆ්ලයිට් එක ගන්න යන්න ඕන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් තියෙන්නේ ඒක උදේ ගිහලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන දැන් ඒජන්ට් ඇවිල්ලා ඉන්න ඉතින් දැන් යන්න ඕන එහෙනම් ලොබි එකට ගිහලා යන් ඊළඟ ෆ්ලයිට් එකට චෙක් අවුට් වෙන්න රිසෙප්ෂන් එකට අනිත් යාළුවා යනකම් ඉන්නවා ඒජන්ට් ඇවිල්ලා ඉන්නේ අනිත් යාළුවා ආපු ගමන් අපි යනවා හොටෙල් එකෙන් පිටත් වෙලා Look how you make me. Just going down the combination ladder. really later send me now දැන් හොටෙල් එකෙන් පිටත් වෙලා එයාපෝට් එකට යන ගමන් ඉන්නේ They don't have ladder. Okay, your check-in count is M yeah from this one Sri Lankan yes Yeah. මතන මේ නා ලංකාවේ ගොඩක් ඇති ෆ්ලයිට් එක මේ සවුත් කොරියාව වැඩ කරන ගොඩක් කට්ටිය ඉන්නවනේ දැන් ෆ්ලයිට් එක පිරෙන්න නැති කියලා හිතන ලංකාවේ කට්ටිය ඩිරෙක්ට් ෆ්ලයිට් එකෙන් ඉතින් ලේසියනේ යන්න කස්ටම්ස් සහ ඉමිග්‍රේෂන් කටයුතු ටික අවසන් කරලා ඇවිල්ලා ඉන්න දැන් ඩියුටි ෆ්‍රී ඒරියා එකට බෑග් චෙකින් වලදී ගොඩක් ඒගොල්ලෝ දැන් චෙක් කරනවා පවර් බැංක්ස් නිසා මම හිතන්නේ ස්ටෑන්ඩඩ් එකකට නැත්නම් එහෙම නැත්නම් ලෝ ක්වොලිටි පවර් බැංක්ස් නිසා ඇක්සිඩන්ට්ස් සිදුවීම් කීපයක් වෙලා තියෙනවා පුපුරලා වගේ දේවල් ඒ හින්දා ඒගොල්ලෝ පවර් බැංක්ස් එළියට අරගෙන වෙන මේකේ කැපැසිටි එක චෙක් කරනවා ඉතින් මම දන්නේ නැහැ කොච්චරද ඇත්තටම ලිමිටේෂන් කියලා ඒගොල්ලෝ එයාර්ලයින්ස් එක බලලා යන්න ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ කොහොමද ලිමිටේෂන්ස් තියෙන්නේ කියලා දැන් මගේ තිබිච්ච එක 10000 පවර් බැංක් එකක් මගේ තියෙන ඒක ඉෂුව එකක් උනේ නැහැ දැන් up to 30000 මම හිතන්නේ ඊටත් වැඩි පුරයක් තියෙනවද දන්නේ නැහැ කොහොම හරි පවර් බැංක් එකේ මොකද ඒක අපරාධ ගෙනල්ලා විනියන දුන්නත් එතන තියලා යනවා ඒ හින්දා පවර් බැංක්ස් සහ e-cigarettes මේවා දැන් ගොඩාක් ස්ට්‍රික් සිංගප්පූර්ලත් දැන් e-cigarette තහනම් කරන්නේ මෑතක ඒ වගේ
බලලා එන්න නැත්නම් ඔයගොල්ලන්ගේ වටිනවට දාලා යන්න වෙනවා එයාපෝට් එකේදී. එයාලයින් එකේ වෙබ් පේජ් එකට ගියාම ඒකේ විස්තර සඳහන් කරලා දෙනවා පවර් බැංක් එකේ ලිමිටේෂන්ස් කොහොමද කොච්චර වොට් ගානේ එහෙම නැත්නම් ඇම්පියර් ගානේ පවර් බැංක්ස්ද අරගෙන යන්න දෙන්නේ කියලා. Orange යති ගොඩක් තියෙන කඩයක්. orange juice එකක් බීලා බලමු. එයාපෝට් එකක් ඇතුලේ සලාද වවනවා දැකලා තියෙනවද? ඒගොල්ලන්ගේ එතන ඇතුළේම තමයි සලාද වවන්නේ. ඔයාලා එතන ඒගොල්ලෝ හදනවා බර්ගර්ස්, සෑන්ඩ්විච් වගේ දේවල්. අරන් බලමු. එයාපෝට් එක ඇතුලේ සලාද වවන කඩෙන් සෑන්ඩ්විච් එකක්. වහිනා කොරියාවලට. කොරියාවලට වහිනා ඒක තමයි මම අර කලින් කියපු සෑන්ඩ්විච් එක නේද අර සලාද හදන්නේ. සලාද කොළ හදන්නේ මෙතන ඇතුළේම තමයි. ප්ලේන් එකක් බල මම යනවා මගේ ස්නැක් එක එන්ජොයි කරන්න යන්නේ. ඉතින් බිස්නස් ලාස් එකක් තියෙනවා දන්නවනේ මේකල්ලෝ මෙනු එකක් දෙනවා ඒක ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා ඉතින් වෙනවා දැන් කීප් දෙනෙක් ඉන්නවා ඒක යවස් දෙනෙක් එළකින් ඕඩර්ස් ටික ගන්නවා මොනවද කන්න ආස මොනවද බොන්න ආස වෙන නම ලියා කරගෙන ඉතින් ෆ්‍රෙෂ් හදලා තමයි ගෙනත් දෙන්නේ මේක තමයි මෙනු එක සිලෙක්ට් කරලා දෙන්න ඕන මොනවද අපේ ප්‍රිෆර් කරන මීල් එකක් කියලා අපිට පහුගිය ටිකේම ආපු වැඩ නිසා හරි මානසික ඒක කොහමරි ගෙදර ගිහලා තමයි රෙස්ට් එකක් ගන්න බැනේ පහුගිය ටිකේම අපි ටාගට් තිබ්බා ඉන්ස්පෙක්ෂන් තිබ්බා ඉවරයක් නැතුව වැඩ මේ පාර අනික වැඩිපුර මාසෙක මම ගල යන්නේ මොකද වැඩිපුර නවාදී ඉන්නවා මේ පාර කොහමරි මාස තුනයින සාමාන්‍ය මම වැඩ කරන්නේ මාස තුන තුනනේ වැඩ කරන්නේ මේ පාර මාස හතරක් හිටියා වැඩිපුර ඒ නිසා මේ පාර වැඩ හරි අමාරුයි ගොඩක් මේ පාර මාසි වැඩි Wish I could give you up, but you're my new favorite drug. Enter into my blood, run with my toxic love. Look how you make me happy. බය අට මාර්ග ගමනකින් දැන් ලංකාවට ඇවිල්ලා තියෙන දැන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න යන්නේ. තව පොඩි වෙලාවයි. ඊට පස්සේ ලංකාවේ. කියන්නේ වෙයිදලා ලංකාවට මේ සාමාන්‍ය මේවා දකින්න අඩුයිනේ නැවකට යන්නේ කොහොමද නැව ගෙදර එන්නේ කොහොමද මේ දේවල් ඉතින් අපි
බෝට් එකෙන් එනවා ඊට පස්සේ ඒජන්ට් එක ටැක්සි එකෙන් එනවා සමහරවිට ආයෙත් තාප්පේ හැරියනවා ඊළඟ අන්තිම ප්ලේන් එකේ තමයි ලංකාවට එන්නේ. ඉතින් මේ එන විදිය තමයි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. ලංකාවෙත් අපි ඉස්සරහට අලුත් ඩුවර්ස් ගොඩක් එක්ක අපි ඉස්සරහට හම්බෙමු. See you, sir. See you, Bye. see you. Take care. Nice meeting you. Thank you once Thank you, again. ma'am. Thank you. Bye. See you, sir. Ayubowan. Ayubowan. Free lang. Mata goda bessa. Lංකාවට ඇවිල්ලා ඉන්න. Immigration ඉවරයි. බෑග්ස් අරගෙන ඇවිල්ලා duty free පොඩි shopping පාරක් දාන්න. Duty free, custom, immigration ඔක්කොම ඉවරයි. දැන් එළියට ඇවිල්ලා තියෙනවා. එයාපෝට් එක එළියට ඇවිල්ලා ඉන්නේ. එයාපෝට් එක එළියට ඇවිල්ලා ඉන්නේ. දැන් වාහනේ යනකම් ඉන්නවා. ආවේ නෑ ඒක. ඒක කිව්වොත් නේද? Toy bag නෑ. ඔබ ටිචි. Princess bag එකක් තියෙනවා. Toy bag තියෙනවා. ඉතින් අන්තිමට කොහොම හරි ගෙදර එද්දි රෑ වෙලා. ඉතින් ওই විදිහට තමයි නැවේ ඉඳලා අපි ලංකාවට ආවේ. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉස්සරහට අලුත් වීඩියෝස් වලින් හම්බෙමු. මේ පාර අලුත් ට්‍රැවලින් වීඩියෝස් වලින් ඉස්සරහට නම් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙනවා. හැම දිනකටම සුබ දවසක්. ආසන ලයික් කරන්න ෂෙයා කරන්න මේ The Traveling Mariner.